ටියුෂන් දොරටුවටත් මම ඔයාලා එක්කන් යනවා. පැයක් ඇතුළත ප්‍රධාන ස්ථාන 5කට එක්කන් යනවා. ආසියාවේ දිගම විලෝම අවධ තියෙන එක බලන්නත් පුළුවන්. අපේ ප්‍රධාන අරමුණ තමයි වියලි කලාපයේ ශාක, ඒ කියන්නේ වඳ වීගෙන යන ශාක සංරක්ෂණය කිරීම තමයි අපේ ඔයාලා ගම් පළාත කොහෙද කියලා සම්බන්ධ වෙලා කිව්වම ඔයාලගේ ඔළුවට කෙලින්ම එන්නේ අති දුෂ්කර කියන්නේ වියලි පරිසරයක් කටු පඳුරු තියෙන පරිසරයන්නේ ටක් ගාලා ඔළුවට එන්නේ. අන්නේ කටු පඳුරු සහිත කැලේ ඉවත් කරලා තමයි අපි මෙන්න මේ වගේ ගස් හිටවල සංවර්ධනයේ වෙන උද්‍යානයක් සුබ දවසක්. අද මම ඔයාලව එක්කගෙන යන්නේ හම්බන්තොට පිහිටි මිරිච්චවිල වියලි කලාපීය උද්භිද උද්‍යානය වෙතයි. නගරයේ කාර්යබහුල ජීවිතයෙන් ටිකක් ඈත් වෙලා සොබාදහමේ නිහඬ සුන්දරත්වය විඳ ගන්න මේක අපූරු තැනක්. මේ උද්‍යානය පුරාම විවිධ ශාක වර්ග, ලස්සන මම් පෙත්, සීතල සුළඟ සහ කොළපාට පරිසරය අපේ හිතට අලුත් ජීවයක් ලබා දෙනවා. අපි එකට මේ සුන්දර ස්ථානයේ වටයක් යමු. ඔබත් මේ ගමන රස විඳින්න. අවසානයේ වෙනකම් මාත් එක්ක රැඳී සිටින්න. මේකට අපි බුළු මාවත තියෙන්නේ. මේකට තමයි සම්බන්ධ කරගෙන තියෙන උපරිම පැත්ත. මේක අනුකූල මාවත. ඒ වගේම මෙතන අපි ජපන් උද්‍යානයක් හදන්න පටන් ගන්න තියෙන්නේ.
වගේ පරිසරයක් හදාගන්න තමයි අපි උත්සාහ කරන්නේ. අපි අනිත් බලපු ටික ගහට ගහක් මේ පළු කරා මොකක්ද කරලා අර මම පොටු කැලේ ඉවත් කරලා මෙන්න මේ වගේ පළු